සුබ දවසක් යාළුවනේ ඔයාලට මම අද පෙන්නන්නේ චූටි පැලයක් කොහොමද ක්‍රමක්‍රමයෙන් ලොකු වෙන්නේ කියලා. මෙන්න මේ තියෙන්නේ අඟලක් විතර වගේ උස පැල. පොඩි පොට් එකේ සාමාන්‍ය පැලයක් කට් කරලා තමයි මම මේ පැල ඇවිල්ලා තියෙන්නේ. මේ අඟලක් විතර වගේ උස පැල. මෙන්න මේ තියෙන්නේ ඊට වඩා ටිකක් උස පැල. ඔයාලට පේනවා මේ බොටම් එකෙන් ආපු පැල තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ තියෙන්නේ අර චූටි පැලවල টොප් ටික. টොප් කිහිපයක් එකට හිටව ගන්නත් පුළුවන් අපිට මෙන්න මේ පොඩි පැලවලට ඔස්මෝකෝට් N දාලා නයිට්‍රජන් වැඩිපුරක් ස්ප්‍රේ කරන්න පුළුවන්. මෙන්න මේ සාමාන්‍යයෙන් වැඩුණු පැලයක් මේවා දාලා තියෙන්නේ මම සෙන්ටිමීටර් 14 පොට් එකට. මේ වගේ පැලයකට අපිට පුළුවන් ඔස්මෝකෝට් බැලන්ස් වලින් යොදන්න. ඔස්මෝකෝට් බැලන්ස් යොදලා අපිට පුළුවන් බැලන්ස් වලින් දියර පොහොරක් ස්ප්‍රේ කරන්න. එතකොට නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් තුනම සමබරව තියෙන නිසා මල් පිපෙන්නත් ගහ හැදෙන්නත් උත්තේජනයක් වෙනවා. මේ බලන්න සෙන්ටිමීටර් 14 පොට් එකේ අපිට පුළුවන් මල් පිපෙන සයිස් එක වෙනකම්ම පැලයක් හදන්න. මේ පොට් එකේම කට් කරගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ තියෙන්නේ සෙන්ටිමීටර් 18 පොට් එක. ඒ පොට් එකෙත් හොඳට ඉඩකඩ තියෙනවා අපිට මල් පිපෙනකම් හදාගන්න පුළුවන්. මෙන්න මේ තියෙන්නේ අඩි 2ක් විතර වගේ උස ලොකු ශාකයක්. අපිට හොඳ පිරිච්ච මල් හදාගන්න ඕන නම් මේ වගේ ලොකු පොට් එකකට මාරු කරන්න පුළුවන්. මේ තියෙන්නේ මල් පිපුණු ශාකය කිහිපයක් කට් කරලා টොප් කිහිපයක්. මෙන්න මේ තියෙන්නේ ඒ ටිකේම බොටම් කිහිපයක්. ඉතින් පැල හදාගන්න කට් කරන එක අපිට ගොඩක්ම වැදගත් වෙනවා. මෙන්න මේ තියෙන්නේ টොප් එකක් හිටවපු එකක්. ඉතින් බලන්න මෙන්න මේ අවස්ථාව ගොඩාක්ම හොඳයි ලස්සනට හදාගන්න කෙනෙකුට. මොකද ගහත් මෝරලා තියෙන්නේ ලස්සනට මල් පිපෙන අවස්ථාවක් තමයි මේ. ලස්සනට හොඳට මල් පිපිලා එනවා. ඉතින් මෙන්න මේ විදියට චූටි පැල ක්‍රමයෙන් ලොකු වෙනකම්ම නඩත්තු කරලා තමයි අපි මල් පිපෙන අවස්ථාවට පත් කරගන්න ඕනේ. ඒකට කාලයක් නඩත්තු කරන ගමන් බලාගෙන ඉන්න ඕනේ. අවශ්‍ය පොහොර බෙහෙත් සපයන්න ඕනේ. ඉතින් ඉවසීමෙන් වැඩ කරනවා නම් ඇන්තූරියම් කියන්නේ මානසික සුවය දෙන හරිම ලස්සන වගාවක්. ඔයාලත් අදම පටන්ගෙන බලන්න. හිතට මාර සහනයක් ලැබේවි. channel එක හොඳ නම් subscribe